ආයුබෝවන් ආදරණීය ඔයාට. ඔයා සතුටෙන් සනීපෙන් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් මං අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද ඉතින් අපේ ගාඩන් එකේ වැඩ ගොඩාක් කරන්න හිතාගෙන ඉන්න දවසක් තමයි. අපි බලමුකෝ ඉතින් අපි කොහොමද මේ වැඩ ටික කරගන්නේ කියලා. දැනට නම් ඉතින් පොඩි වැහි බීරමකුත් තියෙනවා. වැඩ කරන වෙලේට ඉතින් අවුව පායයිද දන්නෙත් නැහැ. අද දවස ටිකක් හුළඟ වැඩි දවසක්. මොන වැඩේ කරන්නත් කලින් ඉතින් කාලා බීලා ඉන්න ඕනේනේ. මම මේ හදන්නේ හස්බන්ඩ්ටයි මටයි උදේට බොන්න කිරි එක හදාගන්න. तू मेरा कोई ना होके भी कुछ लगे, तू मेरा कोई ना होके भी कुछ लगे, किया रे जो भी तूने कैसे किया रे, जिया को मेरे भाग ऐसे लिया रे, समझ के भी ना समझ में මොන රාජකාරිය තිබුණත් ඉතින් කාන්තා පාර්ශවයට මේ උයන රාජකාරිය පැහැර හරින්න බෑනේ. ගාඩන් එකේ වැඩ පටන් ගන්න කලින්ම මං හදන්නේ උයලා තියලා එහෙම වැඩ ටික පටන් ගන්න. එතකොට ඉතින් මට හිත නිදහසේ ඒ වැඩ ටික කරගන්න පුළුවන්. මම කිරි එක එහෙම බීලා එනකන් හාල් ටික රයිස් කුකර් එකට දාලා යනවා. එතකොට බත් ටික හැදිලා තියෙන නිසා सवेरों का मेरे तू सूरज लगे, तू मेरा कोई ना होके भी कुछ लगे. ගේ ඇතුලේ තියෙන වැඩ රාජකාරී ඔක්කොම ටික ඉවර කරලා උයලා තියලා එහෙම මිදුලේ වැඩවලට යන කෙනෙක්ද ඔයත් මං වගේ. එහෙම කරද්දී හිතට හරි නිදහසේ මිදුල වැඩ ටික කරගන්න පුළුවන් නේද? ඔයත් මං වගේ හිතන කෙනෙක් නම් මට කමෙන්ට් එකක් තියන්නකෝ. ඔන්න දැන් ඉතින් කිරි දෙකත් හදාගෙන මේක රස බලන්න තමයි යන්නේ. अपना बना ले पिया, अपना बना ले पिया. හස්බන්ඩ් හරි ලැජ්ජාවෙන් තමයි මේ වීඩියෝස් වලට ඉන්නේ. මට වෙලාවකට හිතෙනවා මම ලොකු හිංසාවක් කරනවද කියලා මේ මිනිස්සයාට මේ වීඩියෝස් වලට ඉන්න කියලා. ඔය දැනුත් මම වීඩියෝ කරන ඒවට තමයි එක එක ඒවා මට කියන්නේ. मेरा दिल भी कितना पागल है, ये प्यार तो तुमसे करता है. मेरा दिल भी कितना पागल है, ये प्यार तो तुमसे करता है. पर सामने जब तुम आते हो, पर सामने जब तुम උදේට කාලා බීලා එහෙම මං ටිකක් එළියට ආවා. से डरता है, ओ मेरे साजन, ओ मेरे साजन, साजन साजन, मेरे साजन, मेरा दिल भी कितना අපිට තියෙනවා හරීම ෂෝක් අඹ ගහක්. කියන්න සතුටුයි. මේ මුරේටම තියෙන්නේ ඔය අඹ ගෙඩි 4 විතරයි ගහටම. ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් මට ටිකක් කියන්නකෝ මේ අඹ ගහේ ගෙඩි ටිකක් වැඩි කරගන්න. මුලින්ම මං ගාඩන් එකේ මේ පැත්ත කොටස අතුගා ගන්න තමයි හදන්නේ. මේ පැත්තේ නම් අඹ ගහෙන් වැටෙන කොළ තමයි ගොඩක් තියෙන්නේ. දැන් අතුගාලා නම් ඉවරයි. ඔන්න දැන් තමයි අස් කරන්න අමාරුම කොටසට ආවේ. මේ කොටස තමයි අද අපි අස් කරන්නේ.
සෑහෙන්න වල්ගසුයි තනකොළයි හැදිලා තියෙන්නේ. හරියට නිකන් පුංචි කැලෑවක් වගේ. නුඹට දුන්නවාලේ ආයේ කන්න බෑනේ මට ඉන්න ඕනේ නුඹව පෙනමානේ මේ ප්‍රේම ගීතේ නුඹයි පිසව මාගේ මා කවුද නුඹගේ මේ පෙම් කතාවේ නුඹ එක්ක දුර යන්න පැතුවා හැමදාම ගම් තෙර ළඟට නුඹ එනවාද දන්නවා. මට ඉතින් උදව්වට මේ වැඩවලදී හස්බන්ඩ් ඉන්න නිසා ගොඩාක් පහසුයි. නැත්තම් ඉතින් තනියම වැඩ කරන්න ගියාමත් ටිකක් විතර කම්මැලිනේ. අනිත් එක තමයි මේවා සුද්ධ පවිත්‍ර කරද්දී සත්තු එහෙමත් ඉඳී කියලා මම හරීම බයයි. मेरा दिल भी कितना पागल है ये प्यार तो तुमसे करता है मेरा दिल भी कितना पागल है ये प्यार तो तुमसे करता है. මේ හින්දිරික්ක පැලත් ඉක්මනටම තැනින් තැන බෝ වෙන මල් වර්ගයක් නේද? ඒ මල් වර්ගේ නම් හරි ලස්සනයි. ඒ වුණාට මට මෙතන තිබුණු පැලේ ගලවන්න වුණා. पर सामने जब तुम आते हो पर सामने जब तुम आते हो कुछ भी कहने से डरता है ओ मेरे साजन ओ मेरे साजन 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 मेरे साजन मेरा दिल भी कितना पागल है ये प्यार तो तुमसे करता है. දැන් නම් මේ හරියට අවුවත් ටිකක් වැටිලා තියෙන්නේ. අවුවේ වැඩ කරන එක තමයි ඉතින් ලේසි නැත්තේ. මම මේ කොටසේ තනකොළ වවන්න තමයි හිතාගෙන හිටියේ. මම ඒක කලින් වීඩියෝ එකත් මට මතක විදිහට ඔයාලට කිව්වනේ. ඉතින් ඒ වුණාට මගේ හීනේ සම්පූර්ණ බොඳ වෙලා ගියානේ. හස්බන්ඩ් මෙතන තියෙන තනකොළයි වල් පැලයි අනිත් හැමදේම ඔක්කොම ටික ගලවලා උගුල්ලලා දැම්මා. එයත් ඉතින් සාධාරණයි. මේ පැත්තේ මේ පැල වල් පැල තනකොළ ඒවා හැදෙන විදිහට ඒවා සුද්ධ කරන්න වෙනම කෙනෙක් ඉන්න ඕනි ගෙදර. මං ඉතින් මගේ තනකොළ සිහිනය අත්හැර ගත්තා. තවත් තැන් තැන්වල තිබුණු වල් පැල එහෙම මං ගලවලා දැම්මා. අපේ හිතත් හරියට මිදුලක් වගේ නේද? අපි හරියට නඩත්තු කළේ නැත්තම් වල් පැලයි හැදෙන්න ඕන නැති පැලයි ගොඩාක් ඇවිල්ලා හැදෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ හරි කාලෙදී වල් පැල අයින් කරලා පිරිසිදුව අපේ මිදුල තියාගන්නවා වගේම අපේ හිතත් ඒ විදිහට පිරිසිදු කරගන්න. ඇයි දන්නවද මම එහෙම කිව්වේ? සමහර කාලවලදී අපිට මුණ ගැහෙනවා අපි ආශ්‍රය කරන්න ඕනෙම නැති මිනිස්සු. ඒ මුල් කාලෙදී අපිට අඳුරගන්නත් බෑ සමහර වෙලාවට මේ මිනිස්සු ගැන. ඒ වුණත් කාලයක් යද්දි හරි අපිට තේරෙනවනේ මේ කෙනා අපිට ගැලපෙන්නේ නැහැ කියලා. මම නම් කියන්නේ එහෙම තේරුණ ගමන්ම ඒ අයගෙන් ඈත් වෙන්න ඔයා වග බලා ගන්න ඕනේ. මොකද ඔයාගේ හිත සුවපත් කරගන්න, ඔයාගේ මනස සැහැල්ලුව සුවපත්ව තියාගන්න ඔයා දැනගන්න ඕනේ. මේ හරිය මම බෝඩර් එකක් විදිහට ගඩොල් තියාගෙන තියෙන්නේ. දැන් ඒ වගේ දියසෙවල එහෙම බැඳිලා හස්බන්ඩ් මේ ඒවා තමයි සුද්ධ කරන්නේ.
ගාඩන් එකේ සමහර තැන් තියෙනවා ඒ තැන් අපි නිකන් තියන්නේ නැතුව ඒ තැන් වලට බෝඩර් එකක් නැත්නම් ලයින් එකක් වගේ දැම්මහම හරිම ලස්සනක් එකතු වෙනවා. ඔයාගේ මිදුලෙත් ඒ වගේ බෝඩර් එකක් එකතු වෙන්න ඕන තැන් ඇති. ඔයා පොඩ්ඩක් ඒ හරිය බලලා ලස්සන බෝඩර් එකක් එකතු කරගන්න. අපේ මිදුලේ මෙන්න මේ කොටසට ගොඩාක් තද අවුවක් වැටෙනවා. ඉතින් මමයි හස්බන්ඩුයි කතා වුණේ මේ හරියට බෝගන් විලා ටිකක් ගෙනල්ලා හිටවන්න. හස්බන්ඩ් දැන් ඔය ගෙනල්ලා තියෙන පොන්ඩ් එකට මට හිතෙනවා බෝගන් විලා පාට පාටින් මේකට හිටවුවොත් හොඳයි කියලා. මොකද මේකේ මේ මාළු දැම්මහම මෙතනට ගොඩක් රස්නේ නිසා මේ මාළු මැරෙනවා. ඒ හින්දා ඉතින් අපි කතා වුණා බෝගන් විලා ටිකක් හිටවන්න. ඔයාලගේ අදහසත් කියන්නකෝ එහෙම හිටවුවොත් ලස්සනට තියේද කියලා. මම රෝස හිටව පෝච්චි ටිකකුත් මේ හරියෙන් තියාගත්තා. රෝස වර්ග ටිකක් අවුවට ඔරොත්තු දෙන නිසා. දැන් නම් ගොඩක් දුරට සුද්ධ කරන වැඩ ඉවරයි. මේ පැත්ත තව මීට වඩා ලස්සනට හදාගන්න මං ළඟ අදහස් ටිකකුත් තියෙනවා. මම ඒවා ටික කරද්දී ඔයාලත් එක්කත් බෙදා ගන්නවා. මේ තියෙන්නේ ඉතින් අපි සුද්ධ කරලා හස් කරගත්තු කොටස. ඔයාලත් බලන්නකො හොඳයිද කියලා. මගේ ගාඩන් එක ලස්සන කරගන්න ඔයාලා ගාවත් තව අදහස් තියෙනවා නම් මට කමෙන්ට් එකකින් කියන්න. අදට මම ගිහින් එන්නම්. මාව අහගෙන බලාගෙන හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.